හරි. ආයුබෝවන් ළමයි. අද අපේ ශාක විවිධත්වයේ පාඩමේ 3 වෙනි දවසේ. අපි පළවෙනි දවසේ හත් ශ්‍රේණියේ ශාක විවිධත්වයේ පාඩම පටන් ගත්තා. දෙවෙනි දවසේ අපි කතා කරා ශාක මුල් ගැන. ඒකට අද 3 වෙනි දවසේ අපි මම මතක් කරන්නම් ගිය සතියේ කියපු ටිකක්. අපි ගිය සතියේ කතා කරා ශාක මුල් වර්ග ගැන. නේ අපි කවියක් එහෙම පාඩම් කරා. මතක නම් අපි කියමු අත්තට ගහපු කරුව අරන් කයිරු ඇවිත් ගැහුවා කඳෙන් ආලග්නය ඕම් ඇවිත් ඕම් කඳින් ඉහළ නගින් වායුදරය ගෝලය එක්ක හුවමාරුව කරන් වායුව නම් හොරා වගේ ජල වාෂ්ප උරන් ඔන්න ඔය කවිය මම ඔයාලට පාඩම් කෙරෙව්වා. මොකක්ද එතකොට මේ නිකන් සින්දු කියන්නද කවියක් කී ඉන්නද මම මේ කිව්වේ? නැහැ. අපි ඉගෙන ගත්තා ශාක මුල් වර්ග ගැන. මම ලියන්නම් අපි ඉගෙන ගත්ත මුල් වර්ග තමයි ඉස්සෙල්ලාම කරු මුල් ගැන ඉගෙන ගත්තා. කරු මුල්. ඊළඟට අපි ඉගෙන ගත්තා කයිරු මුල්. ඊළඟට ආලග්න මුල්. ඊළඟට වායුදර මුල්. අන්තිමට අපි ඉගෙන ගත්තා වායව මුල්. එතකොට අපේ අර කවියේ කියනවා ඉස්සෙල්ලම අත්තට ගහපු කරුව අරන්. අපි මේ ගැන කිව්වා ඒ කියන්නේ අතු වලට ආධාරකයක් වෙනවා කරමුල් කියලා. එතකොට කරමුල් තියෙන ශාකයක් තමයි නුග. ඊළඟට කයිරු මුල්. ඒ කියන්නේ කයිරු මුල් ගැන අපි කිව්වා අත්තට ගහපු කරුව අරන් කයිරු ඇවිත් ගැහුවා කඳෙන් කියලා කියන්නේ කවියේ. එතකොට කඳෙන් කියන්නේ කඳට ආධාරකයක් වෙනවා. එතකොට ඒකේ අපි කයිරු මුල් තියෙන ශාකයක් විදිහට කිව්වා රම්පේ වැටකෙయ్య. ඒ ශාකවල තියෙනවා කිව්වා. ඊළඟට අපි අපේ කවියෙන් කියනවා ආලග්නය ඕම් කඳින් ඉහළ නගින් කියලා. ඒ කියන්නේ මේ ආලග්න මුල් වලින් කරන්නේ මොකද්ද? අපේ මේ කියන්නේ අපි ආධාරකයකට සවි වෙලානේ මේ ආලග්න මුල් තියෙනවා වැල් විදිහට තමයි ගොඩක් යන්නේ. එතකොට මේ ආලග්න මුල් මොකද කරන්නේ මේ කඳ දිගේ කඳට ආධාරකයකට සවි වෙලා ආධාරකයකට මෙහෙම ආධාරකයක් තියෙනවා නම් මේ කඳ මේක වැලක්නේ මේ කඳට ඉහළ යන්න මේ ආලග්න මුල් මෙන්න මෙහෙම තියෙනවා. ඉහළ යන්න උදව් කරනවා. කඳ දිගේ ඉහළ යන්න ආධාරකයට සවි වෙලා උදව් කරනවා මේ ආලග්න මුල්. එතකොට තියෙනවා ගම්මිරිස් වල තියෙනවා බුලත් වල තියෙනවා. ඊළඟට අපි අර කවියෙන් කියන වායුදරය ගෝලයක හුවමාරුව කරන්. ඒ කියන්නේ මේ වායුදර මුල් තියෙනවා කිරල වල තියෙනවා කඩොල් වල තියෙනවා. එතකොට මේවා මොකද කරන්නේ? වායුගෝලයේ එක්ක වායු හුවමාරු කරන්න මෙයා උදව් වෙනවා මේ වායුදර මුල්. හරිද? ඊළඟට අපි කතා කරා වායව. කවිය නම් කියනවා වායව නම් හොරා වගේ ජල වාෂ්ප උරන්. හොරෙක් නම් නෙවෙයි ඒ වුණාට අපි එහෙම කියනවනේ. මේ වායව මොකද්ද කරන්නේ? මේ වාතයේ තියෙන ජල වාෂ්ප උරා ගන්නවා. ඒ වගේම සමහර වායව මුල් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයක් කරනවා. හරිද? ප්‍රභා සංශ්ලේෂණයක් කරනවා. එතකොට මේකට උදාහරණයක්. ඒ කියන්නේ වායව මුල් තියෙන ශාකයකට අපිට කියන්න පුළුවන් ඕකි. හරිද? ඕකි තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි ළමයි. ඔන්න දැන් අපි ශාක මුල් වර්ග ගැන කතා කරා. එතකොට මම මතක් කරන්න දැන් අපි යන්නේ මොකද්ද මේ පාඩම? ශාක විවිධත්වයනේ. ඒකට අපි ශාක විවිධත්වය පටන් ගත්ත පළවෙනි දවසේ කිව්වා ශාක වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට සපුෂ්ප ශාක සහ පුෂ්ප ශාක කියලා. ඊට පස්සේ අපි ගියා සපුෂ්ප ශාක වල ප්‍රධාන කොටස් ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ අපි කිව්වා සපුෂ්ප ශාක කොටස් ගැන අධ්‍යයනය කරන්න යනවා. ඉගෙන ගන්න යනවා කියලා. ඉතින් මේ සපුෂ්ප ශාකවල කොටස් කියද්දී අපි ඉස්සලාම ඉගෙන ගත්ත දැන් මුල්
ගැන. දැන් අපි ඉගෙන ගන්න යනවා කඳන් ගැන. ශාක කඳන් ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. හරිද? ඔයාලා දැකලා ඇති එක එක ශාක කඳන් වර්ග. හරිද? හීනි කඳන් දැකලා ඇති, මහත කඳන් තියෙන ගස් දැකලා ඇති. එතකොට පොත්ත ඒ කඳේ පොත්ත ඝනකම් ඒව දැකලා ඇති නේද? දැන් මම එන්දොත් මෙහෙම හීනි කඳන් තියෙන ඒවා දැකලා ඇති. මේ වගේ මහත කඳන් තියෙන ඒවා දැකලා ඇති. ඒකට මේ කඳේ පොත්ත මෙහෙම ලොකු නේ. මේ පොත්ත ගොඩක් ඝනකම් කඳන් දැකලා ඇති. එතකොට මේ ආධාරකයක් දිගේ එතිලා යන කඳන් දැකලා ඇති නේද? දැන් මොනවද? දැන් අපි බුලත් ගැනම කතා කරේ. බුලත් වැල. එතකොට ඒක ආධාරකයක් දිගේ එතිලා යන කඳක් නේ ඒකට තියෙන්නේ. එහෙම ඒවා තියෙනවා. එතකොට ඒ වගේම ඔයාලා දැකලා දිවට්ටක්කවල කඳ, ශාක කඳ බිම දිගේ යන දුර්වල කඳක් තියෙන එක. නේ? බිම දිගේ යන දුර්වල කඳක් තියෙන ශාකයක් නේ. එහෙම ඒවා තියෙනවා. එතකොට අපිට ප්‍රධාන වශයෙන් ශාක කඳන් වෙන් කරන්න පුළුවන්, වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට අතු නොබෙදුණු ශාක කඳන් සහ අතු බෙදුණු ශාක කඳන් කිය. ඒක තමයි අපිට ශාක කඳන් ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන් කොටස් දෙක. එතකොට අතු නොබෙදුණු ශාක කඳන් මොනවද? උදාහරණ පොල්, පුවක්, කිතුල් නේ, උණ ඔය වගේ වේ අතු බෙදිලා නැහැ. එතකොට ඔයාලා කියන්න පුළුවන් ඉතින් ටීචර් අර පොල් ගහේ තියෙනව නේද බෙදිලා නේ? මම පොල් ගහ අඳින්න. දැන් මෙහෙම පොල් ගියා. මෙහෙම නේ? පොල් ගියා නේ? එතකොට ඔයාලට කියන්න පුළුවන් මේ මෙතන මේ තියෙන්නේ අතු නෙමෙයිද කියලා නේ. මේ තියෙන්නේ අතු. එතකොට කොහොමද අතු නොබෙදුණු වෙන්නේ කියන්න පුළුවන්. මේ අතු නෙමෙයි. හරිද? ඔයාලා දන්නවනම් මේ එක ඔයාලා කියන්නේ පොල් අත්තක් කියලා. ඒ පොල් අත්ත කියන්නේ අත්තක් නෙමෙයි. හරිද? ඒ ඔයාලා පොල් අත්ත කියන්නේ අත්තකට නෙමෙයි. ඒ පොල් ඇත්තටම පොල් අත්ත කියන්නේ පොල් කොළයක්. ඔයාලා පොල් කොළයක් කියන්නේ ඒක කොළයක් නෙමෙයි. දැන් මොකද්ද මේ කියන්නේ මේ? අත්තක් නෙමෙයි කියනවා, කොළයක් කියනවා, කොළයක් නෙමෙයි කියනවා. ඒක වෙන එකක් කියනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දැන් ඔයාලා කියන්නේ මම මේකත්ම කරනවා. ඔයාලා පොල් ගහේ මෙන්න මේකට මෙන්න මේ දිග පොළ මෙන්න මේකට ඔයාලා කියනවා පොල් අත්තක් කියලා නේද? මේකට පොල් අත්තක් කියනවා. හැබැයි මේක පොල් කොළයක්. හරිද? මේක පොල් කොළයක්. එතකොට මේ ඔයාලා පොල් කොළ කියන්නේ මේ හීනි අර අපි රූලන් පෙත්ත ඒව හදන්න ගන්න පොල් කොළ. එතකොට ඒ පොල් කොළ නෙමෙයි. ඒවට අපි කියන්නේ පත්‍රිකා කියලා. හරිද? අපි කොළයට කියන්නේ සාමාන්‍ය පත්‍ර කියලානේ. මේ ඔයාලා දන්න සාමාන්‍ය කොළේ මේවට කියන්නේ පත්‍ර කියලානේ. හැබැයි මේ ලොකු එක මේ පොල් අත්ත තමයි පත්‍රය. ඒකට මේ චූටි මේ කොළ වලට අපි කියන්නේ මේ ඔයාලා රුලන් පෙති හදන්න ගන්න ඒවට කියන්නේ පත්‍රිකා කියලා. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේවා අතු බෙදිලා නැහැ. මේ කොළ තියෙන්නේ. හරිද? පොල් ගහේ මේ අතු බෙදිලා නැහැ. කියන්නේ අතු නොබෙදුණු. එතකොට දැන් අපි කතා කරේ ශාක කඳන් අපිට වර්ග කරන්න පුළුවන් අතු බෙදුණු සහ අතු නොබෙදුණු කියලා. එතකොට අපිට මේ පොල්, වී, උණ, පුවක්, කිතුල් ඕවට
අතු නොබෙදුණු කියලා කියන්න පුළුවන්. එතකොට අතු බෙදුණු මොනවද? අතු බෙදුණු ඒවා තමයි ඔයාලා දන්න පේන්න තියෙන ගොඩාක් ශාක අතු බෙදුණු. අඹ, රම්බුටන්, ජම්බු, කොස්, දෙල් ඔය ඔක්කොම ශාක ඒවා අතු බෙදුණු කඳන් සහිත ශාක. හරිද? ඒක තමයි අපිට දැන් මේ ශාක කඳන් ගැන ඉස්සෙල්ලාම කියන්න පුළුවන් විස්තරය. හරිද ළමයි? දැන් අපි කතා කරා ශාක කඳන්. දැන් කතා කරන්නේ ශාක කඳන් වල විවිධත්වය. එතකොට අපි කතා කරා ඒක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අතු නොබෙදුණු කඳන් සහ අතු බෙදුණු කඳන් කියලා. එතකොට අපි අර මුල් වල කතා කරා මුල් වල කෘත්‍ය. මුල් වලින් කෙරෙන්නේ මොකද්ද? කාර්යය කියලා අපි කතා කරේ. ඒ වගේම අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා මේ ශාක කඳන් වලින් මොකද්ද වෙන්නේ? කඳන් වලින් කඳන් තියෙන එකෙන් මොකද්ද වෙන්නේ? මොකද්ද ප්‍රයෝජනේ? මොකද්ද උදව්ව මේ ශාකයට? එතකොට ඉස්සලාම ඔයාලට හිතෙන එක හිතෙන්නත් පුළුවන් කියන්න පුළුවන්. කොහොම හරි ඉස්සලාම අපිට තේරෙනවා මේ ශාකයට ලොකු ශක්තියක් ලබා දෙන්නේ ලොකු කියන්නේ සන්දාරකතාවයක් ලබා දෙන්නේ මේ ශාක කඳේ. සන්දාරකතාවය කියන්නේ මේ ශක්තියක් තමයි. ලොකු ශක්තියක් ලබා දෙන එකට තමයි මේ සන්දාරකතාවයක් ලබා දෙන්නේ කියන්නේ. එතකොට මේ කඳෙන් දරාගෙන ඉන්නව නේද? මේ කඳ හයියට තියෙනවනේ හයියක් දෙන්නේ මේ ශාක කඳේ. ඒ වගේම දැන් මේ ශාක කඳ අපි මෙහෙම අඳිනවනේ. නේද? හදිලා ගිලා. මේක තමයි මම කරලා දෙනවා. කොළ හැදෙනවා, මෙහෙම ගෙඩි හැදෙනවා, මල් හැදෙනවා. අපි අර ඉස්සලාම සපුෂ්පශාකේ කොටස් හඳුනගත්තේ. ඒකට ඒ විදිහට තමයි මම අඳින්නේ. මේ අංකුර හැදෙනවා. නේ? ඒ උඩට අංකුර. ඔව් උඩ මේ අතු වල තියෙනවා මෙහෙම අග්‍රස්ත අංකුර කියලා අංකුර හැදෙනවා. මල් හැදෙනවා. මේ මම මල් නැන්දේ. පුෂ්ප හැදෙනවා. එතකොට මෙහෙම හැදෙනවා. එතකොට ඔයා හිතන්න දැන් මේ ඔක්කොම අපි මේ අත්තේ ඉඳන් අතු වල ඉඳන් ශාක පත්‍ර ගෙඩි ඔක්කොම හලලා අංකුර මේව හලලා මෙන්න මේ කඳ අයින් කරලා දානවා. ඒතර ශාකෙන් වැඩක් තියනවද? මේ කඳ කොටස අයින් කරලා දානවා. වැඩක් නැහැනේ. ශාකෙන් වැඩක් නැහැ. ශාකයට දරා ගන්න බෑ. මොකද මේ ශාක කඳන් ඒ කියන්නේ මේ ශාක අතු මල් කොළ ගෙඩි මේ හැම එකක්ම දරාගෙන ඉන්නේ මේ ශාක කඳ නේද? මේ කඳ නැත්තම් මේ මොකුත් දරාගෙන ඉන්නේ නැහැනේ. මේ ඔක්කොම දරාගෙන ඉන්නේ මේ ශාක කඳ. තේරෙනවද? එතකොට ඒ කියන්නේ තව මේ ශාක කඳෙන් වෙන කාර්යයක් තමයි මේ මල් ශාක පත්‍ර පුෂ්ප පල මේ හැම දෙයක්ම ගහෙන් කඳෙන් දරාගෙන ඉන්න. ඒකත් එක කාර්යයක්. එතකොට තව අපි අර මුල් වල කතා කරා වර්ධක ප්‍රචාරණය කියලා කතා කරා නේද? මේ අලුත් ශාක බිහි කරන්නේ. මොකක් හරි ශාක කොටසකින් අලුත් ශාක බිහි කරනවා නම් ඒකට කියන්නේ වර්ධක ප්‍රචාරණය කියලා. ඉතින් ශාක මුල් වර්ධක ප්‍රචාරණය කරනවා වගේම සමහර ශාක කඳනුත් වර්ධක ප්‍රචාරණය කරනවා. මේ ශාක කඳන් වලින් වර්ධක ප්‍රචාරණය කරනවා. උදාහරණ තමයි වද වලින් වද මල් දැකලා ඇතිනේ වද සමම්පිච්ච ඔය වගේ ශාක වර්ධක ප්‍රචාරණය කරනවා. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙන්නේ ඉති පැලවෙනවා නේ? ඉති පැලවෙනවා මේ රෝස ඉති අතුනේ හිටවන්නේ අපි අත්තක් කඩලා අරන් හිටවනවා. ඒ වගේ අතු වලින් පැලවෙන ඒවා අපි කියනවා වර්ධක ප්‍රචාරණය කරනවා. ඒ කියන්නේ මේ කඳෙන් ගලවලා ගන්න ඒවා පැලවෙනවා. මඤ්ඤොක්ක කඳ ගලවලා අරන් අපි හිටවන්නේ නේ? මඤ්ඤොක්ක අලේ ගලවලා අරගෙන අපි කඳ ආයිසරියක් හිටවනව නේද පැලවෙන්න. ඔව් ඒ කියන්නේ කඳන් වලින් අලුත් ශාක බිහි කරන්න පුළුවන් වෙනවා.
ඒ කියන්නේ වර්ධක ප්‍රචාරණය සිදු කරනවා සමහර කඳන්. ඒ වගේම ඔයාලා දන්නේ නැති දෙයක් තමයි මේ කඳන් වලින් මම ආයෙත් මේ ශාක කඳන් වලින් අපි කියවනේ මුල් වලින් අපි ඉස්සලම මුල් වල කෘත්‍ය ගැන කියද්දී අපි කතා කරා ජලය සහ khනිජ ලවණ නේ ජලයේ දීවිච්ච khනිජ ලවණ උරා ගන්නවා කියලා අවශෝෂණය කරනවා කියලා. එතකොට මේවා අවශෝෂණය කරලා මුළු ගහටම බෙදන්න ඕනේ නේද ළමයි? මුළු ගහටම බෙදන්න බෑ මුල් වලින් අවශෝෂණය කරලා මුළු ගහටම බෙදන්න ඕනේ. එතකොට මේ බෙදද්දී මේ අතු වලට කොළ වලට මේවට බෙදන්න මේවා යවන්නේ පරිවහනය කරන්නේ. හරිද? ගමන් කරන්නේ මේ ශාක කඳෙන්. මේ ශාක කඳෙන් තමයි ආහාර ජලය පරිවහනය කරන්නේ. හරිද? තේරුණාද? එහෙම තමයි පරිවහනය කරන්නේ. ඔන්න ඒකත් කාර්යයක්. ඊළඟට සමහර කඳන් තියෙනවා ඔයාලා දැකලා ඇති හාතවාරිය. දැකලා තියෙනවද? හාතවාරිය වගේ කඳන් කොළ පාට. නේද? මේ කොළ පාට කඳන් සමහර ශාකවල කොළ පාට කඳන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හරිද? සමහර කොළ පාට කඳන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. කියන්නේ කොළ පාට කඳන් ඔය හීරැස්ස ඒ වගේ ඒවා නම් අහලා නැතුව ඇති වෙඩිය හාතවාරිය වගේ කොළ පාට කඳන් තියෙන ඒවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එතකොට ඒකත් එක කාර්යයක්. හරිද? ඊළඟට සමහර වායව කඳන් ආහාර සංචිත කරනවා. අපි අර කතා කරේ සංචිත මුල් කියලා කතා කරේ කැරට්, මඤ්ඤොක්කා, බතල ඒ මුල් ආහාර තැම්පත් කරනවා කියලා. ඒ වගේම කඳනුත් තියෙනවා සමහර කඳන් ආහාර තැම්පත් කරනවා. මොනවද? ලීක්ස්. ඔය ලීක්ස් කියන්නේ කඳන්, ශාක කඳක්. එතකොට තව මොනවද? ශාක කඳන් වල. එතකොට මේ ආහාර සංචිත කරන කඳන් විදිහට අපිට කියන්න පුළුවන් සංචිත කඳන්. එතකොට මේවා ලීක්ස්, ඉඟුරු, ඕවත් ශාක කඳන්, ලූණු, අර්ථාපල් බෝල වුණාට ඔය ලූණු, අල ඒවා අර්ථාපල් බෝල වුණාට ඒවා කඳන්, ශාක කඳන්. අපි දැකලා තියෙන මෙහෙම තියෙන කඳන්නේ නේද? මෙහෙම තියෙන කඳන්නේ අපි හැම වෙලේම දැකලා තියෙන්නේ. හැබැයි ඒ වගේ කඳනුත් තියෙනවා. ඉඟුරු මම දැන් කිව්වේ අර්ථාපල්, ලූණු, ලීක්ස් ඒවත් මේ ආහාර සංචිත කරන කඳන් වෙනවා. එතකොට මේ ශාක කඳන් දැන් අපි මේ ආහාර තැම්පත් කරන ශාක කඳන් මේවා භූගත කඳන්. මොකද මේවා හැදෙන්නේ පස යට. නේද? මේ අර්ථාපල්, ඉඟුරු, ලූණු මේ ඔක්කොම ඔයාලා ගොඩක් දුරට ඉඟුරු දැකලා ඇතිනේ. අපි ගහ ගලවලා අරන්නේ ඉඟුරු ගන්න නේද? එතකොට මේ කඳන් පස යට තියෙන්නේ. අපි ගොඩක් දුරට දැකලා තියෙන්නේ පසෙන් ඉහළ පිහිටන කඳන්නේ නේද? පොළවෙන් උඩට පිහිටන කඳන් තමයි ගොඩක් දැකලා තියෙන්නේ. හැබැයි පස යට තියෙන ශාක කඳුනුත් තියෙනවා. ඉතින් මේවට කියනවා අපි භූගත කඳන් කියලා. අපි අරවට කිව්වනේ ආහාර තැන්පත් කරන මුල් සංචිත මුල් කියලා. එතකොට මේවා අපි කියනවා මේ ආහාර තැන්පත් කරන පස යට පිහිටන කඳන් වලට අපි කියනවා භූගත කඳන් කියලා. හරි ළමයි දැන් මම කියලා දුන්නා මේ ශාක කඳන් වල කෘත්‍ය. එතකොට මම ආයි පාරක් මේ ටික මුල ඉඳන් කියාගෙන යන්නම්. එකින් එක පැහැදිලි කිරීමක් කරන්න නැතුව මම කියාගෙන යන්නම්. පළවෙනි එක තමයි ශාකයට සන්දාරකතාවයක් ලබා දීම. ශක්තිය. දෙවෙනි එක තමයි ශාක පත්‍ර, පුෂ්ප, ඵල, අංකුර, අතු දරා සිටීම. තුන්වෙනි එක තමයි ආහාර සහ ජලය පරිවහනය කිරීම. නේ? හතරවෙනි එක අපිට කියන්න පුළුවන් මේ වර්ධක ප්‍රචාරණය කියන්නේ ශාක කඳන් වලින් අලුත් ශාක බිහි කිරීම. වර්ධක ප්‍රචාරණය. හතරවෙනි එක පහනේ පස්වෙනි එක අපිට කියන්න පුළුවන් සමහර කොළ පැහැති ශාක කඳන්
ප්‍රභා සංශ්ලේෂණය කිරීම. ඊළඟ එක අන්තිම එක අපිට කියන්න පුළුවන් සමහර ශාක කඳන් ආහාර තැම්පත් කිරීම. නේ? ඒ වගේම පස තුල පිහිටෙන මේ ශාක කඳන් අපිට කියන්න පුළුවන් මොනවා කියලාද? භූගත කඳන් කියලා. හරි. ඒ ටික තමයි අපි දැන් කතා කරේ. එහෙනම් අදට පාඩම මෙතනින් ඉවරයි. අපි ඊළඟ දවසේ හම්බ වෙමු ඊළඟ කොටසත් එක්ක.